Hey guys, ඔන්න මම්මගේ අලුත්ම vlog එකක් අරගෙන ඉක්මනින්ම ආවා. ඉතින් මේ පාර මං ගෙනාවේ cooking vlog එකක්. ඔන්න මේ පාර මම හදන්නේ මෙන්න මේ ඉන්දියන් ලඩ්ඩු එකක් වෙන කරුප්පට්ටි බූන්දි ලඩ්ඩු එක. ඉතින් මේ තියෙන්නේ Google එකෙන් ඉන්දියාවේ රෙසිපි එකට හදපු ෆොටෝ එකක්. එතකොට මෙන්න මේ තියෙන්නේ මං හදපු එක. ඉතින් ළමයි මේකට මහ ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. හරිම පොඩි දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ දේවල් හොයාගන්න ගොඩක් ලේසියි. ඒ වගේම තමයි මේක හදන්නත් ගොඩක් ලේසියි. ඉතින් ඔන්න ඔහොම තමයි මම පටන් ගත්තේ. ඉතින් මේකට ඕනේ කඩල පිටි. ඔයගොල්ලෝ හදන ප්‍රමාණය අනුව ග්‍රෑම් ගාන ගන්න. ඒ වගේම කලරින් ඕනේ. කලරින් ගන්නකොට අනිවාර්යයෙන්ම කහ පාට හෝ තැඹිලි පාට වගේ ගන්න ළමයි. මම නම් මෙතන බ්‍රවුන් ගත්තේ. ඒ වගේම මෙතන සීනි තියෙනවා, වියලි මිදි, කජු, ලුණු. ඒ වගේම මම මේකට කහත් ටිකක් දැම්මා. ඉතින් ඔයගොල්ලෝ කහ පාට කලරින් එකක් හොයාගත්තොත් නම් ඔයගොල්ලන්ට කහ දාන්න ඕන වෙන්නේ නැහැ. මම අර ඉන්දියන් ෆොටෝ එකේ ඉන්දියන් රෙසිපි එක අනුව බ්‍රවුන් පාට මික්ස් කරාට මෙතන ඇත්තටම කහ පාට කලින් එකක් දැම්මම ගොඩාක් ලස්සනයි. ඉතින් ඔයාලා හදනකොට ඒ විදිහට බලලා ගන්න. ඉතින් මුලින්ම මම කරේ කජු ටික කපා ගත්ත එක පොඩි කෑලි වලට. ඉතින් මේ කජු වියලි මිදි කියන දේවල් එකතු කරන්නම කියලා නීතියක් නැහැ. ඒක ඔයගොල්ලෝ කන විදිහ අනුව රස අනුව තමයි ඒක එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලා ඒ දේවල් එකතු කරගන්න කැමති නම් මේ වගේ තව දේවල් ඔයගොල්ලන්ට මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම නම් මෙතන කජුයි වියලි මිදි විතරයි මේකට එකතු කරේ. ඉතින් ඔන්න ඉතින් අපි මුලින්ම භාජනයක් අරගෙන ඒකට කඩල පිටි ඒ ගත්ත ග්‍රෑම් ප්‍රමාණයම මම ඔක්කොම දාගත්තා. හදන විදිහ අනුව කඩල පිටි ගන්න ළමයි. මෙතන මේ පැකට් දෙකෙන්ම මං හිතන්නේ මට ගොඩාක් ලඩ්ඩු හදාගන්න බැරි වුණා. මං හිතන්නේ උපරිම ලඩ්ඩු 10ක් කුලි 10ක් වගේ තමයි හදාගන්න පුළුවන් වුණේ ප්‍රමාණය අනුව. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ඒක බලලා ගන්න. ඉතින් ඔන්න මෙන්න මෙහෙම කඩල පිටි දාගත්තට පස්සේ මේකට කලරින් ටික දාගන්න ඕනේ. කලරින් ටික දාගන්නකොට ළමයි ඒකත් ඒ මිශ්‍රණය අනුව පිටි අනුව කලර්ස් අනුව බලලා දාගන්න. ඒ වගේ මම මේකට කහ ටිකක් දාගත්තා. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ මට කහ පාට තිබුණ නැතිද මම මේකට කහ ටිකක් මික්ස් කරා. ඒ වගේම වතුර ටිකක් දැම්මා. දැන් ඉතින් මේක මම හොඳට කලවම් කරගන්න ඕනේ දියාරු වෙන විදිහට. මේක කලවම් කරනකොට ළමයි එකපාර වතුර දාලා කලවම් කරන්න එපා. මොකද නිකන් හරි වතුර වැඩි වෙලා හරි රෙසිපි අවුල් ගියොත් වැඩ ඔක්කොම වරදින හින්දා. ඒක හොඳම දේ තමයි ටික මේ දේවල් මික්ස් කරන්න. කඩල පිටි අරන්න මේකට දාගන්න කලරින් කහ වතුර ලුණු සීනි මේ හැමදේම එකපාර දාන්න එපා. ටික දාගන්න. මොකද නිකන් හරි එක දෙයක් හරි වැඩි වුණොත් මුළු රෙසිපි එකම අවුල් යනවා. ඉතින් මම ඒකයි මෙතන ටික ඒ දේවල් චුට්ටි මික්ස් කර පදම මේ හදාගන්න හදන්නේ. ඉතින් ඔහොම තමයි මම මගේ වැඩේ පටන් ගත්තේ. ඔන්න ඉතින් මේ වගේ මේක අපේ මිශ්‍රණය මේ වගේ පදමට ගත්තට පස්සේ මම මේකට පොඩි වැරදි වැඩක් කළා. මම මේකට
කජුයි වියලි මිති ඒ දේවල් මම මේකට කලින්ම මික්ස් කරා. ඒක ළමයි ඔයාලා කරන්න එපා. ඒක කරන්න එපා කියන්නේ මොකද? මෙතන අපි මේ මික්ස් එක අපි තව ටිකකින් බ්ලෙන්ඩ් කරනවා. එතකොට අර දාගත්ත කජු, එතකොට අර අනිත් වියලි මිති හැමදේම අර බෙන්ඩ් එක හින්දා කුඩු වෙලා යනවා. ඉතින් ඒකෙන් අපරාධයක් වෙන්නේ. ඒ හින්දා බ්ලෙන්ඩ් කරාට පස්සේ තමයි කජු අනිත් දේවල් දාගන්නේ. ඉතින් මට මෙතන ඒක වැරදුනා. උනාට මම මේකෙන් පස්සේ ආපහු ඒක නිවැරදි කළා. මම බ්ලෙන්ඩ් කරාට පස්සේ කජු දාලා ආපහු මේක හැදුවා. ඉතින් මම කරපු වැරද්ද ඔයාලා කරන්න එපා. ඉතින් ඔක්කොම එකපාරට මික්ස් කරන්න එපා. හොඳට මතක තියාගන්න. බ්ලෙන්ඩ් කරන්න කලින් කජු වියලි මිදි කිසිම දෙයක් එකතු කරගන්න එපා. ඔන්න ළමයි ඊළඟට තියෙන්නේ හරිම ලේසි දෙයක්. ඊළඟට තියෙන්නේ මම ඔන්න ලිප් පත්තු කරගෙන තාච්චි ලිපෙත් තිබ්බා. දැන් මේකට හොඳට පොල් තෙල් දාන්න ඕනේ. මොකද අපි මේක මේ අපි හදාගත්ත මිශ්‍රණේ චුට්ට දාලා ඒ ටික බැද ගන්න තමයි යන්නේ. ඉතින් මේකේ ළමයි හොඳට පොල් තෙල් දාලා තියෙන්න ඕනේ. මොකද ගැඹුරු තෙලේ තමයි මේ දේවල් බැදෙන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මේ මම දැම්ම ප්‍රමාණයටම ඔයගොල්ලෝ පොල් තෙල් දාගෙන රත් වුණාට පස්සේ මෙන්න මේ වගේ චුට්ට අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටික තාච්චියට දාලා රත්තරන් පාට වන තෙක් බැද ගන්න. ඉතින් ඕගොල්ලෝ පදම බලන්න ළමයි. ඒක මොන පාටද වෙන්නේ? ගොඩක් කරගන්න එපා. ගොඩක් තුනේ කරගන්නත් එපා. ලිහිල් කරගන්නත් එපා. මොකද අපිට මේවා දැන් ඊළඟට මේ ටික අපිට බ්ලෙන්ඩ් කරන්න වෙනවා. ඉතින් බ්ලෙන්ඩ් කරන්න පුළුවන් වෙන විදිහට වැඩි කර නොකරගෙන ඕගොල්ලෝ ඒක බලලා මේ ටික බෙද ගන්න. ඕගොල්ලෝ ළමයි මේ මුළු මික්සර් මේ මුළු අපි හදාගත්ත මුළු මික්සරේම ඕගොල්ලෝ බෙද ගන්න ඕනේ අනිවාර්යෙන්. මොකද නැත්තම් මදි වෙනවා. මේක ටිකක් වෙලා යනවා. ඉතින් ඔයගොල්ලෝ ටික බලලා ඒ ටික කරගන්න. මීට වඩා ලොකු තාච්චියක් ගන්නවා නම් මම හිතන්නේ ඒක ගොඩක් හොඳයි. එහමනම් ඔයගොල්ලෝ ටිකමනින්ම වැඩේ කරගන්න පුළුවන්. මේකෙදි තමයි මේ චුට්ට දානකොට සමහර ඒවා වැළෙනවා, එකට එකතු වෙනවා, බදිනකොට ඒ වගේ දේවලුත් වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් කල්පනාවෙන් තමයි වැඩේ කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොමයි උන්නේ අන්තිම මිශ්‍රණය අපි මේ විදිහට හොඳට බැදගෙන කරවෙන්න බැදගෙන ගොඩක් කර නොකරගෙන මුලින්ම ඒ ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒව ටික වෙලාවක් නිවෙන්න තියලා තමයි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔන්න ඉතින් ළමයි මම ඒ ටික බ්ලෙන්ඩ් කරගත්තා. මම බ්ලෙන්ඩ් කරන ටිකේ වීඩියෝ එක නම් අරගෙන නැහැ. ඉතින් කොහොම හරි අපි බැදගත්ත දේවල් ටික ඔක්කොම ටික බ්ලෙන්ඩ් එකට දාගෙන හොඳට මේ වගේ කුඩු වෙන තෙක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඔන්න මම දැන් හදාගන්නවා අපේ පැණි එක. මේකට ළමයි සීනි ටිකක් දාලා මුලින් වතුර ටිකක් දාලා ඊට පස්සේ එකට සීනි ටිකක් දාලා කියන්නේ සීනි ප්‍රමාණය බඩලා දාන ළමයි. මම නම් මේකෙන් මේ එක කෝපයක් විතරයි දැම්මේ. ඒක ඔයාලා බලලා දාන්න ඔයාලා හදපු ප්‍රමාණය අනුව. ඊට පස්සේ තින් මම මේ සීනි ටික උණු කරගන්න එක තමයි ඉතින් ඊළඟට කරන්න. ඉතින් මේක උණු කරගෙන මේකේ ළමයි පදමක් තියෙනවා. ඒකේ පදම තමයි මේ පැණි එකේ ඔයගොල්ලෝ ඇඟිලි දෙකට නම් බලනකොට නූලක් විදිහට ඇදිලා එනවනම් අන්න ඒක තමයි මේකේ තියෙන මිම්ම. හරිද? ඉතින් ඒ මිම්මට එනකන් ඕගොල්ලෝ මේක ඇත්තටම හඳි ගා ගන්න ඕනේ. මොකද මේක ඉක්මනින්ම උණු වෙනවා.
ඉක්මනින්ම ගල් වෙන්න බලනවා. එහෙනම් හරීම කල්පනාවෙන් තමයි මේ ඉතුරු වැඩ ටික ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් ඔක්කොම කරාට පස්සේ මම මේ ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේ මිශ්‍රණයට කජු ටිකක් ආයි දැම්මා. කජු ටිකක් දාලා මම මේ ඔක්කොම ඉතින් මික්ස් කළා. ඉතින් ඉස්සෙල්ලා කරන්න තිබ්බ එක තමයි මම මේ දැන් කරන්නේ. මොකද අපේ කලින් දාපු කජු ටික බ්ලෙන්ඩ් වුණානේ. ඉතින් ඔන්න මම ආයිමත් කජු දැම්මා. දැන් අපි කරන්නේ හොඳට අර පැණි එකේ පදම ආවට පස්සේ මේ අපි හදාගත්ත මේ මිශ්‍රණය මෙන්න මෙහෙම පැණියකට දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද මේක ළමයි ගොඩාක් හරිම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. මොකද පැණි එක ගොඩක් කුණු වුණොත් කර වුණොත් මේ ඔක්කොම කර වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හරිම පරිස්සමෙන් තමයි මේ අන්තිමට කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ අලුත්ම රෙසිපිය කරුපට්ටි බූන්දි ලඩ්ඩු එක හැදුනේ. ඉතින් ඔන්න ඔහොම තමයි. ඉතින් අන්තිමට ඔයගොල්ලන්ට තියෙන්නේ ඒක අවසානයේ අරගෙන නිවලා ගුලි කරගන්න මේ වගේ. ඉතින් ගුලි කරගත්තට පස්සේ ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ පින්තූරයක්. ඉතින් මේකේ ළමයි මේක ගොඩාක් රසයි. ඒක තමන් දාගන්න විදිහ අනුව තමයි හොර තියාගන්න. මේකට ලුණු දාන්න ඕනේ අනිවාර්යෙන්. මං තැන් දෙකදී මේකට ලුණු දැම්ම. ඔයාලා බලලා ඇති ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. අලුත් vlog එකකින් හම්බ වෙමු.